ඔයාලා හැමෝටම ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා ගොඩක් ආදරෙන්. දැන් වෙලාව උදේ 8:10ට විතර ඇති. ඒ කියන්නේ අපේ ගෙදර මේ වෙලාවෙ ඉන්නේ මම විතරයි. මොකද මගේ හස්බන්ඩ් මේ වෙලාව වෙනකොට එයාගේ රැකියාව සඳහා පිටත් වෙලා ඉන්නේ. ඉතින් මේ ආදරෙන් පටන් ගන්න ලස්සන දවස අපි කොච්චර කාර්යබහුල වුණත් වැඩත් එක්ක ඒ දවස ලස්සනට ගෙවලා ලස්සනට අවසන් කරන්නනේ අපි හැමෝම ආස නේද? එහෙනම් බලමු අද මගේ දවස කොහොමද ලස්සනට ගෙවුනේ කියලා. ගේස් කරන්න ඕනේ කියලා හිතුණත් මුළු ගේම එකපාරින් අස් කරන්න අමාරුයිනේ. ඒ නිසා මම ගොඩක් වෙලාවට කරන්නේ කොටසින් කොටස තමයි අස් කරගන්නේ. මට අද හිතුණා අපි දෙන්නගේ රූම් එකෙන් පටන් ගන්නවා කියලා. මම මුලින්ම කරගත්තේ රූම් එකේ මකුළුදල් කඩාගත්තා. ඊට පස්සේ අපේ කර්ටන්ස් කලවලේ වොෂ් කරගත්තා. ඊට පස්සේ අපේ නෙට් එකත් අපිට ටික දවසකින් වොෂ් කරගන්න බැරි වුණා. ඒ නිසා නෙට් එකත් වොෂ් කරලා ඉක්මනින්ම මිදුලත් අතු ගාලා මම මේ ආවේ දුවගෙන කුස්සියට. මොකද දැන් උයන්න වෙලාවත් හරිනේ. දැන් මම මේ උයන්න යන්නේ දවල්ට. මොකද උදේට අපි අද කෑවේ රොටි. ඊයේ රෑ රොටි වගේක් හැදුවා. ඒක ඉතුරු වෙලා තිබිලා අපි අද උදේට දෙන්නත් එක කෑවා. මේ වගේ දවස් වලට මම දවල්ට උයද්දී රෑටත් එක්කම තමයි උයාගන්නේ. බත් ගන්න රෑට ආස නැති වුණත් ඉතින් පහසුව නිසා එහෙම කරගන්නවා. නැත්තම් ගොඩක් වෙලාවට මං ගෙදර ඉන්නකොට වෙන්නේ උදේටයි දවල්ට එකට උයනවා. මොකද හස්බන්ඩ් උදේට කෑම එකක් ඔෆිස් අරන් ගියාට එයාලා ඒක උදේම 9:30 වෙනකොට කනවා. අය දවල්ට කවුරුත් ඔෆිස් එකේදී කැවෙන්නේ නැහැ. ඒ නිසා මම මේ මගේ සුදු කොච්චි ගහක් තියෙනවා. ඒකෙන් සුදු කොච්චි වගේක් කඩාගත්තා. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණය විතරයි ඇත්තටම කඩාගන්නේ මේ වෙලාවට. නැත්නම් අපත යන නිසා මට හිතුණාද කැකිලි ව්‍යංජනයක් හදන්න. ඇත්තටම ගොඩක් වෙලාවට අපි දෙන try කරන්නේ ගමේ කෑම හොයලා බලලා මිලදී ගන්න ගමේ කෑම කන්න තමයි. මම ගමක හැදිච්ච කෙල්ලෙක්. පුංචි කාලේ ඉඳන් ගමේ කෑම තමයි වැඩිපුරක් කාලා තියෙන්නේ. ඒත් අදටත් හොයන්නෙම ගමේ කෑම තමයි. මොකද අනිත් කෙලවර වලට වඩා සාපේක්ෂව වස විස අඩුයි කියලා හිතෙනවා මේ වගේ කෑමවල. මම ඔයාලට පෙන්නන්නේ මගේ 3-5 බෝතල් මම වෙනස් කළා. මේක ඇත්තටම දෙන්නෙක් 3 දෙනෙක් වගේ ඉන්න පවුල් වලට හොඳයි. මොකද ලොකු ප්‍රමාණයන්ගෙන් දාන්න බෑ. 3-5 ග්‍රෑම් 120ක් වගේ තමයි දාන්න පුළුවන්. මම ඒක ඔන්ලයින් ඕඩර් කරගත්තේ. මට අර ඒක ලස්සනත් නිසා ඕඩර් කරගන්න හිතුණා. කැක්කිලි වගේ දේවල් මට හදනකොට හිතෙන්නේ ඇත්තටම අපි චූටි කාලේ කොච්චර ආස නැද්ද මේ වගේ කෑම කන්න කියලා නේද? අපි ඔය පතෝල, වැටකුළු, කරවිල වගේ කියන්නේ ඒ වගේ කෑම ඇත්තටම කන්නේ නෑනේ අම්මලා හදලා දුන්නට චූටි කාලේ. ඒවට ආසම නෑනේ. ඒත් දැන් අපි ටික ටික වයසට යද්දි ටික ටික මැචුර් වෙද්දි අපි කොච්චර වෙනස් වෙලාද කියලා හිතෙනා නේද? ඒ කියන්නේ අපි දැන් try කරන්නේ අපි දැන් ටික ටික වයසට යද්දි අපිට තේරෙනවානේ ඇඟට උනත් දැන් අපි නිතර ලෙඩ වෙන්න බලනවා. අර පොඩි කාලේ තිබුණු නිරෝගීකම ඇත්තටම දැන් අඩුයිනේ.
එතකොට ඉතින් අපි try කරන්නේ කොහොමද අපි නිරෝගීකම දිගටම පවත්වා ගන්න, අපි මොන වගේ කෑම රටාවක්ද අපි අනුගමනය කරන්න ඕනේ. අපි ඉස්සරට වඩා චූටි කාලෙට වඩා පාසල් යන කාලෙට වඩා අපි දැන් ඒක ගැන හිතනවානේ ගොඩක් නේද? ඒ නිසා වෙන්නේ නැති අපි දැන් ඇත්තටම ගොඩක් වෙලාවට හස්බන්ඩ්ත් ඉස්සර ආස නැහැ කියන ඒ වගේ කෑම වල දැන් ඒත් අපි දෙන්නම ඒ වගේ කෑම නිතර කන්න බලනවා. මං හිතන්නේ හැමෝම ගොඩක් අය එහෙම වෙන්න ඇති කියලා මට හිතෙනවා. මොකද මැල්ලුම් වුණත් අපේ ඉස්සර එච්චරම ආසාවෙන් කන දේවල් නෙවෙයිනේ නේ. ඒකට දැන් මේ මැල්ලුමක් එක්ක ඔය රතුපත් ටිකක් වුණත් ඇත්තටම අපි දෙන්නා නම් හරිම ආසාවෙන් කන්නේ. කතාවෙන් කැකිරි එකත් හදාගත්තා. ඒත් එක්කම පරිප්පයකකුත් හදාගත්තා. මේ දැන් මම මේ බණ්ඩක්කයි කරවලයි එකට දාලා තෙලට දාන්න තමයි හදන්නේ. ඔයාලා බලනවා ඇති දැන් මේ ඇයි මම බණ්ඩක්ක විදි දෙකකට කපා ගන්න කියලා නේද? මම අර කලින් කපලා තියාගත්තේ බණ්ඩක්ක තෙල් දාන්න. කරවලයි ලුණුයි දාලා අපි දෙන්නට සෑහෙන ප්‍රමාණය කපලා තියාගෙන මම දැන් මේ බණ්ඩක්කට හීනියට කපාගන්නේ. බණ්ඩක්කා සම්මෝලේ හදාගන්න පුළුවන් නේ. අර ටිකක් ගැඹුරු තෙලේ බැදලා අපිට ඒක තියාගන්න පුළුවන්. එහෙම තියාගන්න තමයි මම එහෙම ඒ විදිහට කපාගත්තේ. මම කැකිරි එක මුලින්ම තෙලට හදාගත්තේ ඒක මේ මට ඇත්තටම කැකිරි ගෙඩියක් අපි දෙනට එක වේලකට වැඩි. ඒ නිසා මම හිතුවා ටිකක් හදලා ඒකට කිරි ටිකක් දාලා දැන් මට ප්‍රයෝජනයට අරගෙන ඊට පස්සේ ඉතුරු ටික මම හෙට උදේට වැඩට යන්න නිසා හස්බන්ඩ්යි මටයි උයන්න ඕනනේ. ඒ නිසා උදේට කිරි ටිකක් දාලා වෙනම උයා ගන්නවා කියලා කැකිරි ටිකක් අරන් තියාගත්තා. ඔය බණ්ඩක්කා කෙසෙල් මුව කරවිල වගේ දේවල් අපිට ටිකක් ඒ කියන්නේ වැඩි කාලයක් තියාගන්න බෑනේ. ගොඩක් වෙලාවට බණ්ඩක්කා කරවිල වගේ දේවල් ඒ වගේ වැඩිපුර ගෙනාපු වෙලාවට මම ගොඩක් වෙලාවට කරන්නේ ඔහම ගැඹුරු තෙලේ බැදලා ටිකක් මේ වුණාට පස්සේ වීදුරු පෝච්චියකට දාලා අරන් තියාගන්න. එතකොට ඒක ටිකක් දවස් තියාගන්න පුළුවන් අපිට ෆ්‍රිජ් එකේ දාලා. ඊට අපිට අවශ්‍ය වෙලාවට ලුණු, තක්කාලි, කරපිංචා වගේ දේවල් සම්බෝලයක් හදන්න අපිට අවශ්‍ය වෙන දේවල් තියෙන්නේ. දෙහි ඒ ටික දාලා මේ කලවම් කරලා ගන්නවා. මොන හරි වෙන ව්‍යංජනයක් එක්ක. ඒ සම්බෝලයට උඹලකට ටිකක් දැම්මොත් ඇත්තටම ගොඩාක් රසයි. මේ දවස්වල කරවිලයි බණ්ඩක්කයි ටිකක් අඩුවට තිබුණා. ඒකයි ටිකක් වැඩිපුර අරගෙන අර මං කියපු විදිහට ගැඹුරු තෙලේ බැදලා මං තියාගන්න තමයි මෙහෙම මේ ඇත්තටම ගත්තේ. දැන් මම මේ යන්නේ මේ කැරමල් පුඩින් එකක් හදාගන්න. මොකද හස්බන්ඩ් හරි ආසයි පුඩින් වර්ග කන්න. දැන් මේක මිල්ක් මේඩ් වලින් සාමාන්‍යයෙන් කැරමල් පුඩින් එකක් මිල්ක් මේඩ් වලින් හදන්නේ. මිල්ක් මේඩ් වලින් හදන එකක් වුණාට මම මේ ෆ්‍රෙෂ් මිල්ක් භාවිතා කරලා තමයි ඇත්තටම හදන්නේ. මේක මේ වෙනකොට මම මගේ ෂෝට්ස් වලත් මේ අප්ලෝඩ් කරලා තියෙන YouTube ෂෝට්ස් වලත්
අද දවස මගේ ජීවිතේ ගොඩාක් ලස්සන දවසක්. මේ වෙනකොට ගොඩක් රෑ වෙලා අපි දෙන්නා දැන් නම් රෑට කෑමත් කාලා නිදාගන්න තමයි යන්නේ. එහෙනම් ඔයාලා හැමෝටම ලස්සන දවසක්. ගොඩක් ආදරේ ඔයාලා හැමෝටම. පනවාගේ රැක ගන්නම් ඔබේ ළඟ ඉන්නම් තිබෙන තුරා මං ඔබේ